අයිබෝන් දරුවනේ ඔන්න අද දවසේ ප්‍රශ්නයක් වැඩසටහන අපේ 10 15 දරුවොත් එක්ක අද ප්‍රශ්න කතා කරන්නයි මම ආවේ. අද අපි කතා කරන්නේ රජරට සමය යනු කුමක්ද කියලා. රජරට සමය යනු කුමක්ද කියලා. ඔයගොල්ලෝ දන්නවද පුතේ හැමදාම ඔයගොල්ලෝගේ ටීචර්ස්ලා කියනවා රජරට සමය කියලා. මොකද්ද මේ රජරට සමය කියලා කියන්නේ? රජරට සමය කියලා කියන්නේ අපි ඉතිහාසය අධ්‍යයනය කරනකොට අපේ රටේ නිර්මාණය වෙච්ච පාලන තන්ත්‍රය ගොඩනැගිච්ච ප්‍රදේශක අපි කියනවා රජරට කියලා. ඒ කියන්නේ අපි මේ ප්‍රදේශයට කියනවා පුතේ රජුන් සිටි රට කියලා. එතකොට අපි දන්නවා ලංකාවේ තුන් සිංහලයක් නිර්මාණය වෙලා තිබුණා. ඒ කියන්නේ ලංකාව කොටස් තුනකට බෙදලා තිබුණා. මෙන්න මේ කොටස් තුන එකතු වෙලා තමයි සමස්ත ලංකාවම පාලන කටයුතු නිර්මාණය වුණේ. ඒකට අපි කියනවා රුහුණු, පිහිටි සහ මායා කියලා. රුහුණු, පිහිටි සහ මායා කියලා. ඒ කියන්නේ ඒවට අපි කියනවා රුහුණු රට, මායා රට සහ පිහිටි රට කියලා. මෙන්න මේකද පුතේ පිහිටි රට තමයි අපේ රජ රට බවට පත් වෙන්නේ. මොකද අපේ රටේ පරිපාලන මධ්‍යස්ථානයේ බවට පත් වෙන්නේ අතීතයේදී අනුරාධපුරය සහ පොළොන්නරුව. ලංකාවේ දීර්ඝතම කාලයක් අපේ රට පාලනය කරපු රාජධානි බිහි වෙලා තිබුණේ අනුරාධපුරය සහ පොළොන්නරුවේ. ඒ නිසා අපි පුතේ මෙන්න මේ අනුරාධපුරය සහ පොළොන්නරුව නිර්මාණය වෙලා තියෙන පිහිටි රට තමයි රජ රට කියලා හඳුන්වන්නේ. එමනම් මතක තියාගන්න රජුන් සිටි රට තමයි රජ රට කියලා අපි හඳුන්වන්නේ. තාලිය පුතේ එහෙනම් මතක තියාගන්න ඔන්න රජ රට සමය යනු මේ අනුරාධපුරය සහ පොළොන්නරුව කේන්ද්‍ර කරගෙන නිර්මාණය වෙච්ච පාලන තන්ත්‍රයට තමයි අපි රජ රට සමය කියලා කියන්නේ. හරි එහෙනම් ඊළඟ ප්‍රශ්නයක් අපි හමු වෙමු. අපේ රාවණාගේ දරුවෝ. ඉතිහාසය ප්‍රශ්න පත්‍ර පන්තිය 10 හා 11 ශ්‍රේණි සඳහා වෙන වෙනම 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම ඉතිහාස පන්ති සඳහා දැන් සිසුන් බඳවා ගැනේ. ලියාපදිංචිය සඳහා පහත ඩිස්ක්‍රිප්ෂන් එකෙහි ඇති ලින්ක් එක වෙත යන්න. විස්තර සඳහා 077 68 222 77 අංකයට WhatsApp කරන්න. OP Education ඉගෙන ගන්න හොඳම තැන.